අයිබෝන් සියලු දෙනාටම ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මේ රටේ මේ වෙනකොට පවතිනා වූ මේ අපේ දරඳා ප්‍රදර්ශනය සහ හා සිද්ධ වෙන්නා වූ කර්ම කාරණා අපි ටිකක් සජීවීව කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතුවා ඒක කතා කරන්න කියලා. විශේෂයෙන්ම අපි දක්වනවා මේ දරඳා ප්‍රදර්ශනය පටන් ගන්නකොටම අපි දැක්කා මාධ්‍ය තුලින් ප්‍රධාන මේ රටේ පොලිස් නිලධාරියෙක් කියනවා අපි කවදාවත් මේ ප්‍රදර්ශනය තුළ VIP අපි එහෙම පෝලිං තියන්නේ නැහැ කියන කාරණාව. ඉතින් අපි බොහොම සන්තෝෂයෙන් බලන විට අද මේ වෙනකොට ඔබ දකිනවා සමාජ මාධ්‍ය තුල සහ මාධ්‍ය තුලත් ජනතාව දෝෂාරෝපණය කරනවා VVIP සහ VIP කියනවා මේ රජයේ මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ හිතවත් හෙන්චයියෝ විවිධ විදියට ඇවිල්ලා මේ දරඳා ප්‍රදර්ශනය වන්දනාමාන කරනවා කියන කාරණා. අපි දැක්ක මේ වෙනකොට දුර බැහැර වයෝවෘද්ධ අම්මලා තාත්තලා දුර බැහැර ඉඳලා ඇවිල්ලා මම දැන් දවස් ගණන් පොලිමේ ඉඳලා තමයි මේ දරඳා ප්‍රදර්ශනය වැළඳුදා ගන්න කියන කාරණාවත් අපි නිතරම මාධ්‍ය තුල දකිනවා. කෙසේ වෙතත් අපි මේකෙදී මම පෙන්වුම් කරන්නේ අපි දන්නවා මේ පොලිස් නිලදරුවන්ගේ මොනිටරේ මේ ලාංඡනය තුළ තියෙනවා ධම්මෝ හවේරක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින් රකින්න ලබයි කියන කාරණාව තමයි උන් මේ පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රධාන වශයෙන්ම තියෙන මම හිතන්නේ ඒ ලාංඡනයත් එක්ක බැඳෙන කර්ම කාරණා. නමුත් ලංකාවේ පොලිසිය ගත්තොත් එහෙම අතීතයේ සිට මේ දක්වාම අපි දැක්කේ මේ රටේ දැන් අපි දක්නා මේ වෙනකොට සෑහෙන මම දන්නේ වුන් ඇයි මේවා ඉතා මතා කරනවාද කියන කාරණාව අපි විශ්ලේෂණය කරලා මේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඉන්න හැමෝම නෙමෙයි අපි විශේෂයෙන්ම කිහිප දෙනෙක් මේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජනතාවගේ අභිලාෂයන් අභිප්‍රායන් වෙනුවෙන් නෙමෙයි මේ රටේ තියෙනා වූ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ ක්‍රියාකාරකම් වලට අමතරව තමයි මොවුන් විවිධ නිලධාරීන් ක්‍රියා කරන්න කියන කාරණාවයි මම ඔයගොල්ලන්ට මේ සාකච්ඡාවේදී පෙන්වන්න කරන්න යන්නේ. ඉතින් එහෙමනම් අපි ධම්මෝ හවේරක්කති ධම්මචාරී කියන කතාවත් එක්ක අපි ගත්තොත් එහෙම ඇයි බොරු කියන්නේ? පොලිස් නිලධාරීන්ට බොරු කියන්න අයිතියක් තියෙනවා කියන කාරණාව අද මේ වෙනකොට මේ සමාජ මාධ්‍ය තුල දැක්කොත් එහෙනම් අපි හිතන්නේ ඔවුන්ට ඒකෙන් ගැලවෙන්න හම් වෙන්නේ නැහැ. අපි දැකද මාධ්‍ය ප්‍රකාශකවරයා ඒකෙන් අහනකොට කියනවා නෑ ඒක බොරු කතාවක් කියලා. හැබැයි ඔබ දකිනවා මිනිස්සු අද බොරු කියන්න බෑ. අද තාක්ෂණයේ දියුණු රටක බොරු කියනවා කියන කාරණාව මම හිතන්නේ ඉතාමත්ම විලිලැජ්ජා සහගත ඉස්සර නම් කමක් නෑ. ඒකේ කොහොමද සෑම් දෙයක්ව සිද්ධ වෙච්ච ගමන් මාධ්‍යට එනවා. මොකද මාධ්‍ය අතේ තියෙනවා. ඔබට පේනවනේ තමයි ෆෝන් එක අරගත්ත ගමන් ටක් ගාලා මොන ප්‍රශ්න වුණත් අද කවුරු කරා ඒක මාධ්‍ය හරහා මාධ්‍යට යනවා කියන කාරණාව විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඉතින් පහුගිය කාලවකවානුව තුළ මේ රටේ මේ දේශපාලඥයන්ගේ කරමතට යන පොලිස් නිලධාරීන් අපි එදත් දැක්කා අදත් දකිනවා කියන කාරණාව අපි මේ දිගටම මේ ගැන කතිකාවතට මේ රාජ්‍ය පාලනය කියන්නේ දා ඔබ දකිනවා රජ දවස රජවරුන්ගේ රජ දවස අඬබෙරයක් එවල් ගහලා තමයි ඇවිල්ලා අඬබෙරකරු තමයි පණිවිඩයක් දෙන්නේ. ඒක දැන් කරන්නේ පොලිසිය සම්බන්ධ වුණු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රජයේ තියනා වූ ඒ පණිවිඩය දෙනකොට එදා රජ දවසේ කියන විදියයි දැන් කියන විදියයි අපි හිතනවා හාත්පසින් වෙනස්. අද බොරු කියන්නේ වැඩිපුරම. එතකොට දැන් මේ වෙනකොට මේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ තියෙනා වූ ජන ප්‍රසාදය ක්‍රමෙන් අඩු වෙනවා කියන කාරණාව අපි දැක්ක පහුගිය කාලවකවානුව තුළ මේ CID වල ඉඳපු මිනිස්සු පැන්නුවා විවිධ දේවල් වලට පැන්නුවා. ඒ මිනිස්සු ඊට පස්සේ මේ ජනතා බදු මුදලින් පිටරටවල හැංගිලි ඉඳලාගෙන මේවා නවත්ත ගත්තේ නැත්තම් මම හිතන්නේ තාමත් මේ ඉක්මනට මේ රටේ ජනතාවගේ බදු මුදල් තමයි මේ හැම දෙයකම වියදම් කරන්න වෙන්නේ කියන කාරණාව අපි නිතරම සිහිපත් කරන්න ඕනේ. ඒක මේ රාජ්‍යයේ බොහොම වගකීමෙන්ද මේ කටයුතු කරන්න කියන කාරණාව අපි සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම කතා කරන්න ඕනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා
උන්වහන්සේ ධර්ම ප්‍රචාරණ කටයුතු කරේ උන්වහන්සේගේ පයින් ඇවිදලා. සමහර කෙනෙක් කියනවා නම් උන්වහන්සේ එ르දියෙන් වැඩිය. නැත්නම් උඩින් වැඩිය කියන කාරණා මම පාලිත ලක්ෂණ හැටියට මම කවදාවත් මම පිළිගන්න මට සාක්ෂි හම්බ වෙලා නැහැ. මම කියව පොත්පත් අනුවත් මම අහපු ධර්මය තුලවත් මම අහලා නැහැ. හැබැයි උන්වහන්සේ ඇත්තෙන්ම මේ බුද්ධත්වයට පත් වෙන්නම අපේ ලෝකයේම සමස්ත ජනතාවගේම හිතසුව පිණිස. ලෝකේ ජනතාව එන්නම උන්වහන්සේගේ බුද්ධත්වය සමග උන්වහන්සේ එන්නම දැක්ක මේ රටේ කවදා හරි මිනිස්සු යන්නම අපාගත වීම වැඩ කරන්න හොඳ මිනිස්සු නිර්මාණය කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ කියන කාරණා පිළිදැකීම සිහිපත් කරනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබගේ අම්මා තාත්තා නැත්නම් ඔබලා තරුණ කාලේ Tamanට පුළුවන් කාලේ පින් දහම් රැස් කරන්න. වයසට ගිහිල්ලා නැත්නම් ඔබ හිතන්න ඔබගේ තරුණ කාලය තුල ඔබ සිල් සමාදන් වෙන්න විහෙර විහාර නිර්මාණය කරන්නේ අපේ සංස්කෘතිය එක තමයි අපි බුද්ධ ධම්ම සංඝ කියන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන්නේ බුදුන් වහන්සේට කරන ගෞරවයට ගෙදරින්නම් කරන්න පුළුවන්. ඔබේ ගමේ විහාරස්ථානයේ ඉඳගෙන කරන්න පුළුවන්. බොහොම නිදහසේ කරන්න පුළුවන්. බුද්ධ ධම්ම ධර්මය කියලා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ ධර්මය ඔබට පුළුවන් විවිධ ආකාරයට ඔබට අනිත් ඈත් එක්ක බෙදා හදා ගන්න සාකච්ඡා මාර්ගයේ පොත්පත් විවිධ වැඩසටහන් වලින් බෙදා. සංඝයා වහන්සේ කියලා අපි දකිනවා විශේෂයෙන්ම මේ අපේ සංඝයා වහන්සේ මොන ආකාරයේද කියන කාරණාවට වැඩි අපිට වැදගත් වෙන්නේ අපි බුදුරජාණන් වහන්සේට කරන්නා වූ දාන සීල භාවනාය වගේම උන්වහන්සේ වෙනුවෙන් කරන සියලුම ක්‍රියා අපිට සංඝයා වහන්සේට කරන්න පුළුවන්. එහෙමනම් අන්න එතනදී තමයි මම ඉන්නේ බුදුරජාණන් වහන්සේ අපි දකිනවා කියන කාරණා. අතර මේ දාන්ත ධාතුන් වහන්සේ ඇත්තෙන්ම ඔබ සියසින් දැක්කද? ඔබ සියසින් දැක්කද කියන කාරණා කියලා උත් මම හිතනවා ඔබ සියසින් දකින්නේ දන්ත ධාතුන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නම් ඔබ යා යුත්තේ බුදුරජාණන් වහන්සේ කියා දුන්නු මඟ හැරෙන්න පෝලිං වල ඉඳලා තමන්ට මල පහ කරගන්න බැරුව තමන්ට ආහාර ටිකක් නැතුව තමන් මේ කුසට ආහාරක් නැතුව දවස් ගණන් පොලිමේ ඉඳලා ඔබ අර උන්වහන්සේගේ ධාතුන් වහන්සේ කොපුවක් ඇතුලේ දාලා තියෙන මේ කොපුව දැකලා ඇවිල්ලා කියනවා නම් මම බුදුරජාණන් වහන්සේ දැක්කමට හරිය සන්තෝෂයි කියලා පින්වත් නෝන මහත්තුරු අයියලා අක්කලා නංගිලා මල්ලිලා වල හිතන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොනවද අපිට දේශනා කළේ? මොකක්ද උන්වහන්සේ කිව්වේ මේ ධර්මයෙන් අපි මොනවද අවබෝධ කරගන්නේ කියන කාරණාව ඔබ දෙපාරක් හිතන්න වෙයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ කිව්වේ දේශනා කළේ අපිට මොකක්ද කියන කාරණාව අපි මේ කාරණාවත් එක්ක මනමින්ම බුද්ධිමත් කියන්නේ බෞද්ධ බුද්ධිමත් අපි වැඩ කටයුතු කරන්න ඕනේ කියන කාරණාව විශේෂයෙන්ම සිහිපත් කරගන්න. අපි හිතනවා මේ වෙලාවට මේ ජනාධිපතිවරයාට කවුරු හරි කියලා ඇති රයිට් ඉස්සරහට ප්‍රශ්න අඩු වෙන්න නම් අපි දළදා වහන්සේ දළදා ප්‍රදර්ශනයක් තියන්න ඕනේ. ඒකෙදී අපිට ඔක්කොම මේක අනිත් පැත්තට හරියනවා කියන කාරණා විශේෂයෙන්ම මම යෝජනා කරනවා ජනාධිපතිවරයාට රජයටත් ඒ වගේම මේ සඳහා ආධාර අනුබල දෙන සියලු දෙනාටමත් අපි විශේෂයෙන්ම එක පැත්තකදී ස්තුතිවන්ත වෙනවා. අනිත් පැත්තේ මම විශේෂයෙන්ම චෝදනාවක් හැටියට එල්ල ගන්නවා මිනිස්සු සිල්වත් කරන්න ජනාධිපතිවරයා උත්සාහ වෙනවා. ජනාධිපතිවරයා සිල්වත්ව ඉන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරයා සහ රජය කියන්නේ සියලුම ජනතාවගේ බාරකරුවෝ මේ වෙලාවේ. ඉතින් ඒ නිසා ඒ වගකීම ගන්න ඕනේ මේ පවතින රජය සහ ජනාධිපතිවරයා සතු ඒ ඇමති මණ්ඩලය. ඒකේ වගකීම කොයි වෙලාවකත් බැහැර යන්න බෑ කියන කාරණාව විශේෂයෙන්ම පාලිත ලක්ෂ්මන් හැටියට මගේ නිදහස් අදහස් හා ව්‍යවස්ථානුකූලව මට අයිති වෙලා තියෙන කරුණු අද බෙදා හදාගන්නේ මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න උත්සාහගත. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඔබ සිල්වත්ව ඉන්න, ඔබ බොරු කියන්න එපා, ඔබ බොරු පොරොන්දු දෙන්න එපා. සමස්ත ශ්‍රී ලාංකීය පුරවැසියාටම ආදර්ශමත්
බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක්. ඒ රට බෞද්ධ සංස්කෘතිය මතු පරපුරට බොරුවෙන් ගෙනියන්න දෙන්න එපා. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය සත්‍යයි, සදාකාලිකයි, ජීවමානයි. ඒක බෞද්ධ අපිට විතරක් නෙමෙයි ලෝකවාසී සමස්තම පුරවැසියන්ට දේශනා කරපු ධර්මයක්. උන්වහන්සේ සාරාංශකීය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා අවබෝධ කරගත්ත බුදුදහම. ඒ බුදුදහම උන්වහන්සේ දේශනා කරේ අපේ මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් කරලා චර්යාවන් යහමගට ගන්න. එහෙම රටක තමයි අද ඉරගෙවල් පිටලා ඉතිලා ගියේ. ඉතින් එහෙමනම් මේ පාලකයන් මීට වැඩිය බොහොම බුද්ධිමත් බෞද්ධ මිනිස්සු වෙන්න ඕනේ. බෞද්ධ පාලන තන්ත්‍රයක් මේ රට තුළ ගෙනියන්න ඕනේ කියන කාරණාවයි විශේෂයෙන්ම මම පාලිත ලක්ෂ්මන් හැටියට ඔබට යෝජනා කරන්නේ. එහෙනම් සියලු දෙනාම බුදු සරණ, බෞද්ධ සංස්කෘතිය, බුදුදහමෙන් පෝෂණය වෙන රටක්, සෑම සිත සුව පිණිස බුදුදහම පරපුරෙන් පරපුරට රැගෙන යාමට සියලු දෙනාටම ආශිර්වාදය, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. බොහොම ස්තුතියි.